කොහොමද ඔයාලට Ivory Kitchen YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉස්සෙල්ලාම බලන්නකො මගේ kitchen එක කොහොමද ලස්සනයිද කියලා. ස්වභාවික රේඩිය වැටෙනකොට ගොඩාක් ලස්සනයි. අද මම ඔයාලත් එක්ක උයන්නේ නැහැ. අද මම ඔයාලත් එක්ක දවසම ඉන්න තමයි ලෑස්ති වෙන්නේ. උදේ පාන්දර නැගිට ගමන් මම ආසම් වැඩේ තමයි මේ පටන් ගන්න හදන්නේ. මං ගොඩාක් ආසාවෙන් කරන වැඩක් මගේ මල් වලට වතුර ටිකක් දාලා ඒ වගේ ලස්සන බලලා ඒ විදිහට තමයි මං දවස පටන් ගන්නෙ. ගොඩක් වෙලාවට මම රැට නිදා ගන්න කලින් මගේ කුස්සිය අස් කරනවා. මම වැඩට යන කෙනෙක් නිසා වැඩට ගිහින් ආපු ගමන් කරන්නෙම ඒ රාජකාරිය. රැට කුස්සිය අස් කරලා නිදාගත්තාම උදේ වැඩ ටික හරිම ආසාවෙන් කරන්න හිතෙනවා. ඔයා වැඩ කරන්න කම්මැලි කෙනෙක් නම් ඔයාට බලන්න පුළුවන් ගොඩාක් මොටිවේෂන් වීඩියෝස් තියෙනවා. මාත් ගොඩක් වෙලාවට ඒව බලලා තමයි මොටිවේට් වෙන්නේ. මල් වලට වතුර දාලා මල් වල ලස්සන බලපුවාම ගොඩක් මනස මගේ නිදහස් වෙනවා. ඇත්තම කියනවා නම් වැඩ කරන්නත් ආස හිතෙනවා. බලන්නකෝ මගේ ටී කෝන් එක ලස්සනයිද කියලා දැන්. මල් ගස්වලටත් දරුවන්ට වගේ ආදරය කරලා වතුර දාලා ඒවට අවශ්‍ය පෝෂණය දුන්නාම පෝර ටිකක් දාලා ඒවත් ආසාවෙන් ලස්සනට හැදෙනවා. ඒ වගේම ඒවටත් ආදරය ඕනේ. බලන්නකෝ මේ ගහ දිහා මේ මනි ප්ලාන්ට් එක මම ඉස්සෙල්ලාම ගත්ත එක. ඒකෙන් මම ගොඩාක් පැලබෝ කරගත්තා. ඒ පැල තමයි මං කිචන් එකේ ඒ වගේම මේ ඔයගලන්ට වතුර දානවා පෙන්නන්නේ ඒ ගහෙන්ම ගත්ත පැල තමයි. මේ ගස් ඔක්කොම රස්නේ කාලේ වගේම සීතල කාලෙටත් ඔරොතු දෙන ඒවා තමයි මෙහි තියෙන්නේ. මේ තියෙන්නේ මගේ බැල්කනි එකට එහා පැත්තේ තියෙන පාක් එක. ඒ වගේම අපි ඉන්න ෆ්ලැට් එකෙන් එහා පැත්තේ තමයි මේ පාක් එක තියෙන්නේ. මේ පාක් එක ගොඩාක් ලොකුයි. ඒ වගේම මේ පාක් එකේ පොඩි ළමයිට සෙල්ලම් කරන තැන් එහෙමත් තියෙනවා. ඒ වගේම බංකුව එහෙමත් දාලා තියෙනවා වාඩි වෙන්න. ඔයගලන්ට පේනවා ඇති ලස්සනට කොළ පාටට තියෙනවා පරිසරය හරිම ලස්සනයි මේ උදේවරුව නිසා. ඉතින් මම ඊයේත් ගෙදර නිසා මුළු ගෙදරම අස් කරලා මොප් කරලා ඊට පස්සේ පිළිවෙලකට අස් කරගත්තා. ඔයගොල්ලන්ට මම කිව්වනේ මේ රැක් එක ගැන විස්තරයක් කියන්නම් කියලා. මේ රැක් එක ඇත්තට මම ගත්තේ හාත් ෆවුන්ඩේෂන් එකෙන්. මම මගේ ඉලෙක්ට්‍රික් බඩු තියාගන්න තැනක් හොය හිටියේ ඇත්තටම. තැනක් කියලා කියන්නේ මගේ ගෙදර ඇත්තටම ඊට පහසුකම් නැහැ. පොඩිම පොඩි ගෙයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මට හාත් ෆවුන්ඩේෂන් එකේ පොඩි රවුමක් ගහපුවාම මට මෙන්න මේක ඇත්තටම අඩු මුදලකට හම්බ වුණා. මේක බරත් නැහැ වැඩිය. ඒකට ඊට පස්සේ මම බාස්කට් 3ක් ගත්තා. ඒ බාස්කට් 3 නම් ගත්තේ ප්‍රයිමාර්ක් එකෙන්. මං හිතනවා ඒ රැක් එක මෙතනට ගැලපෙනවා කියලා. මම උදේට කෑම හදන්න ලෑස්ති වෙනකොට මෙන්න මෙයාව මම දැක්කා. බලන්නකෝ මෙයා මොකද කරන්නේ කියලා. මගේ කිචන් එකෙන් එහා පැත්තේ ගහක් තියෙනවා. ඒ ගහේ තමයි මෙයා ඉන්නේ. බලන්නකො සබාධර්ම කොච්චර ලස්සනද කියලා. මිනිස්සු වගේම සත්තුත් මේ පරිසරයේ ජීවත් වෙන්න ඕනේ. අපි කවුරු වුණත් සත්තුන්ට හිංසා නොකර සත්තුන්ට ආදරය කරන්න ඕනේ. ආදරේ මෛත්‍රී කරුණාව දැක්වුවාම ඒගොල්ලොත් අපිට ආදරය කරන්න ගන්නවා. ඔයාලා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නකෝ. මෙයාගේ වැඩ තව ඉස්සරහටත් තියෙනවා. මෙයාගේ සෙල්ලම් බල ඉන්නකොට මම කෑම ටිකත් හදලා ඉවර කරා. මං උදේට අද රුලන් කැඳ ටිකක් තමයි ලෑස්ති කරේ. මමයි පුතයි විතරක් ඉන්න නිසා අපි දෙන්නට හොඳටම ඇති මේක. මං කිව්වනේ අද ඔයගොල්ලන්ට මම උයනවා පෙන්වන්නේ නැහැ කියලා. මම මගේ රුලන් කැඳ එකත් අරගෙන බැල්කනි එකට ගියා. වාඩි වෙලා ඒක බොන ගමන් තමයි මම මේ ඉන්නේ. එන්නකො බලන්න මගේ කුස්සිය පැත්තට ආපහු
පහුගිය කාලයේ මම සුකුරුත්තම් බඩු ටිකක් එකතු කරගත්තා. මං දැන් පෙන්වන්න යන්නේ මොනවද ඒ ගත්ත බඩු කියලා. මේ මම එක දවසින් ගත්තේ ඒවා නෙමෙයි ටික ටික ගත්තේ ඒවා. බලමුකෝ අපි අන්බොක්ස් කරලා මොනවද තියෙන්නේ කියලා. මුලින්ම මම මේ බොක්ස් එකේ තියෙන දේ පෙන්නලා ඉන්නම්කෝ. මේකේ තියෙන්නේ එයා ෆ්‍රයර් එකට දාන්න පුළුවන් ට්‍රේ දෙකක්. ට්‍රේ දෙකට අමතරව මේකේ තියෙනවා කෙබාබ්ස් හදන්න පුළුවන් පොඩි දැලක්. මං අන්බොක්ස් කරලම පෙන්නන්නම්කෝ ඇතුලේ කොහොමද කියලා. මමත් එක්කනේ මේ පළවෙනි වතාව තමයි මං ඕගොල්ලන්ට මේ පෙන්නනකොට තමයි මමත් මේ දකින්නේ ඇත්තරම. චූටි ට්‍රේ එකකුත් තියෙනවා. ඒ වගේම ටිකක් උස ට්‍රේ එකකුත් තියෙනවා. මෙහි අය ගොඩාක් වෙලාවට බේකින් වැඩවලට එයා ෆ්‍රයර් එකයි oven එකයි තමයි පාවිච්චි කරන්නේ. මට හිතෙනවා මේක ගොඩක් වටිනවා කියලා. මොකද කෙබාබ් හදාගන්නත් පුළුවන්. කෙබාබ් මේ වගේ දැලකුත් තියෙනවා. ඒ වගේම කෙබාබ් ස්ටික්ස් තියෙනවා. මේ පෙන්නන්නේ ඔයගොල්ලන්ට හැන්දි තුනක්. ඇත්තට මේක ගොඩක් වටිනවා. මොකද කේක් හදනවා මම එකේ කෑම වර්ග නිවාඩු දවසට හදන නිසා. මේකට තෙල් චුට්ටක් ගාලා පාවිච්චි කරන්න කියලා තමයි තියෙන්නේ එකේ. මේ හැඳි තුන ගත්තේ IKEA එකෙන්. මම දැන් ගොඩක් වෙලාවට ප්ලාස්ටික් බඩු මගේ කිචන් එකෙන් අයින් කරනවා. මොකද ඒවා ශරීරයට ගොඩක් අහිත කරයි කියලා මම අහලා තියෙන නිසා. ඒ වගේම දැන් මම ගොඩාක් වෙලාවට මේ වගේ ලී බඩු, ඒ වගේම වීදුරු බඩු වලට තමයි මුල් තැන දෙන්නේ. ඊට පස්සේ මම මේ සිල්වර් ක්‍රෙස්ට් එකේ කටින් බෝඩ් එක ගත්තා. ඒක ඇත්තටම ගොඩාක් ක්වොලිටි. ඔයගොල්ලන්ට පේනවා ඇති පොඩි ග්‍රැනයිට් කෑල්ලකුත් ඒකේ තියෙනවා. ඒක හොඳ ක්වොලිටි එකට තියෙන්නේ. මොකද ටිකක් ගණන් වැඩි මේක. ඒ වගේම මේක මතු පිටික තියලා කපන්න පුළුවන්. ලෙස්සන්නේ නැහැ. මම මේක ගත්තේ එළවලු කපන්න හිතාගෙන. ඊට පස්සේ මම මේ ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ මගේ ටී කෝන් එක හැඩ කරගන්න මම්ම හදාගත්ත ෆොටෝ ෆ්‍රේම් එකක්. මේක ඩිසයින් එකට මං හරිම ආස කරා. මං ඇත්තරම හරිම ආසාවෙන් හදාගත්ත ෆොටෝ ෆ්‍රේම් එකක්. මේක මමමයි හදාගත්තේ. කමෙන්ට් එකක් දාන්නකො ලස්සනයිද කියලා බලලා. මන් දැන් මේක ටීකෝන් එකෙන් තියෙනවා. ඔයගොල්ලෝ බලන්නකො කොහොමද දැන් ටීකෝන් එක ලස්සනයිද කියලා. මං ගොඩාක් කාලෙක ඉඳලා හරිම ආසාවෙන් හිටියේ ෆොටෝ ෆ්‍රේම් එකකට. දැන් ඒ ආසාවත් ඉෂ්ට වුණා. ඊට පස්සේ බලන්නකො මොනවද මං ඊළඟට අරගෙන තියෙන්නේ කියලා. මේකත් මම ගොඩක් ආසාවෙන් මගේ හිතේ තිබුණ දෙයක් මට හරියටම හම්බ වුණා. ගොඩාක් කල් ඉඳලා මං හරිම ආසාවෙන් හිටපු දෙයක් තමයි මට හම්බ වුණේ. මම මේක තෙමු එකෙත් බැලුවා. ඒකෙත් මට හරියටම සෙට් වුන්නේ නැහැ. ඒ වගේම Amazon එකෙත් බැලුවා. ඒකෙත් මට හරියටම සෙට් වුන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රයිමාක් එකේ පොඩි රවුමක් ගහනකොට තමයි මට මේක හම්බ වුණේ. මං ඉස්සරහට පෙන්නන්නම්කෝ මම මේකට මොකද්ද කරේ කියලා. බලමුකෝ මං ඊළඟට මොනවද අරගෙන තියෙන්නේ කියලා. මං සුවඳ ඉටි පන්දම් වලට ගොඩක් ආස කරන කෙනෙක්. ඒ වගේම මං හරියට සුවඳ තෝරනවා. මට මේ සුවඳ චුට්ටක් හිතට ඇල්ලුවා. මොකද සමහර සුවඳ වල තියෙනවා මං හරිම ආස නැහැ. දැන් මේකේ සුවඳ නම් මං ගොඩක් හිතට ඇල්ලුවා. මොකද මේකේ දොඩම් සුවඳක් එන්නේ. ඇත්තටම ස්වභාවික දොඩම් සුවඳක් එනවා. ඒක නිසා මට ගොඩක් හිතට ඇල්ලුවා මේක. ඒ වගේම හරිම කියුට් මේ ඉටිපන්දම හරිම ලස්සනයි. මට පත්තු කරන්න හිතෙන්නේ නැහැ. මොකද නිකන් තියෙනකොටත් දොඩම් සුවඳ නිකම්ම එනවා. ඊට පස්සේ පොඩි ඩිස්කවුන්ට් එකකුත් තිබුණා. ඒක නිසා තමයි මම ඒකත් ගත්තේ. ලංකාවේ දැන් ලොකු ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා මේ ලී වලින් හදපු දේවල් වලට. මම දැක්කා ලී වලින් හදපු කෝප්ප, පිඟන් වර්ග, ට්‍රේ වර්ග, එතකොට කටින් බෝඩ් වලට ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. මටත් ආස හිතුණා ලී බඩු ටිකක් එකතු කරගන්න. මොකද මම ප්ලාස්ටික් වලින් තොර කිචන් එකක් තමයි හදාගන්න හදන්නේ ඉස්සරහට.
එතකොට මං අයිකා එකේ පොඩ්ඩක් ඇවිදිනකොට මට මෙන්න මේ ලී වලින් හදපු බෝල් දෙක හම්බුණා. මේකත් හොඳ ක්වොලිටි එකකින් තියෙනවා. දැන් ඔයාලම බලලා මට කමෙන්ට් එකක් දාන්නකෝ. මගේ කිචන් එකට ගත්ත අලුත් අයිටම් ටික කොහොමද කියලා. බලන්නකෝ මම දැන් මොකද්ද කරන්න යන්නේ කියලා. මම දිනදා පාවිච්චි කරන මගේ ලුණු ටික දාලා තිබුණේ මෙන්න මේ භාජනේ. මට මේ භාජනේ එච්චරම සෙට් වෙන්නේ නැහැ. ගෙදර තිබුණ නිසා තමයි මම ඒක පාවිච්චි කරේ. මම මෙතනට ඇත්තටම භාජනයක් හොය තමයි හිටියේ ලස්සන එකක්. මට ඇත්තටම මේ වට්ටක ඉදි දැක්කට පස්සේ ආස හිතුණා. මොකද ගොඩක් ලංකාවේ ගෘහිණියෝ මම දැක්ක පාවිච්චි කරනවා මෙන්න මේ වට්ටක එක. එතකොට තෙමු එකේ තිබුණ එක මට සෙට් වුනේ නැති නිසා මම මේක ගත්තා. මේක ඇත්තටම ලුණු දාන එකක් නෙමෙයි. මේක ඇත්තටම සුප් බෝල් එකක්. ඒ වුණාට මට මේ වැඩේට උපරිම සහයෝගයක් මෙයා දෙන්න කියලා මට හිතෙනවා. අපි බලමු තියලා අදාළ තැනින් කොහොමද මේක ලස්සනයිද කියලා. මම මේක ඔයිල් කෝන් එකත් එක්කම තමයි තියාගත්තේ. ලිප ගාවින්ම තියාගත්තේ. ඒකට මට ලේසි ලුණු පාවිච්චි කරන වෙලාවට මේකෙන් ලුණු අරගෙන දාන්න. අලුත් බඩු ටික තිබ්බට පස්සේ බලන්නකෝ මගේ කිචන් එක ලස්සනයිද කියලා. ඉන්නකෝ හැමදාම මගේ ගේ ඉස්සරහ කෑල්ල විතරනේ පෙන්වන්නේ. අද මම මගේ කාමරෙත් පෙන්වන්නම් කොහොමද කියලා. මං හැම වෙලේම try කරන්නේ මගේ කාමරේ ඒ වගේම මගේ සාලේ හැම තැනම මගේ ගෙදර හැම තැනක්ම පිරිසිදුවට පිළිවෙලකට තියාගන්න. මගේ පුතාගේ කාමරේ හැපැත්තේ තියෙනවා. ඒක නම් මම පෙන්වන්නේ නැහැ හැම දැනට. ඒක මම පස්සේ වෙලාවක පෙන්වන්නම් ඔයගොල්ලන්ට. මොකද කොල්ලෙක්නේ දන්නවනේ කොල්ලෙක් ඉන්න ගෙවල් වල කොහොමද කියලා කාමරේ තියෙන විදිහ. මගේ කාමරේ වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවා නම් ඔයගොල්ලෝ දකිනවා නම් මට කමෙන්ට් එකක් දෙන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. කතාවෙන් කතාව කෑම වෙලාවත් ලං වෙලා. දැන් දවල් 1ට විතර ඇති. අපි බලමු මගේ කෑම එකේ අද මොනවද තියෙන්නේ කියලා. අද මගේ දවල් කෑම එකේ පෝක් කරි එකයි, ඒ වගේම කිරට හිඳලා තියෙනවා, මැල්ලුම් තියෙනවා, ඒ වගේම මාළු පැදලා තියෙනවා සුදුබත් එක්ක. ඒකම රස්නේ නිසා මම ජූස් එකකුත් බොනවා. කාලා පොඩි රෙස්ට් එකක් එහෙම අරගෙන මං ගියා ආයෙත් කාමරේට. මොකද රෙදි වගේක් තියෙනවා නවන්න. අපි ඉක්මනට ඒකත් නවලා ඉමු. රෙදි ටිකත් ඉක්මනට නවා ගත්තා. ඒකත් අදාළ තැන් වලින් දාගෙන අපි යමු හවසට බොන්න පොඩි ජූස් එකක් හදන්න. මාගාව අද කොමුඩු ගෙඩියක් තියෙනවා. මං හිතුවා අද කොමුඩු වලින් ජූස් එකක් හදනවා කියලා. භාගයකින් කොමුඩු ජූස් හදලා අනිත් භාගේ කපලා තියාගන්නවා මට මේ සතියට කන්න. කොමුඩු කියන්නේ ගෙනියම් කාලෙට හොඳ පළතුරක්. ඒ වගේම මේ කොමුඩු වලින් ඇඟ ගොඩක් සිසිල් කරනවා. ඒ වගේම උෂ්ණාධික ඇඟවල් තියෙන අයට, ඒ වගේම හමේ රෝග තියෙන අයටත් මේ වගේ කොමුඩු කනවා නම් ගොඩක් හොඳයි. ඔගොල්ලෝ හැමෝම දන්නවනේ කොමුඩු ජූස් හදන විදිය. ඒක නිසා මම හදන විදිය පෙන්වන්නේ නැහැ අද. දැන් මම කොමුඩු ජූස් එකත් හදාගෙන ඉවරයි. දැන් මම ලස්සනට පිළිගන්නන්න තමයි හදන්නේ. බලන්නකෝ අපේ කොමුඩු ජූස් එක ලස්සනයිද කියලා. මේකට මම සීනි ලුණු කිසි දෙයක් පාවිච්චි කරේ නැහැ. අයිස් වතුර ටිකක් විතරයි පාවිච්චි කරේ. මොකද මේ කොමුඩු ගෙඩියේ පැන් රස ගතිය හොඳට තිබුණ නිසා. එන්න ඕගොල්ලොත් මාත් එක්ක කොමුඩු ජූස් ටිකක් බොන්න. බීලා බලන්න කොහොමද කියලා. මම ඉතුරු කොමුඩු ටික මේ විදියට කපලා බොක්සස් දෙකකට දාගත්තා. දාලා ෆ්‍රිජ් එකේ තියලා කනකොට හරිම රසයි. මට මේ සතියට මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් 5:00 වෙලාව. රැට කෑම ටිකක් ලෑස්ති කරගන්න තමයි හදන්නේ. මං ඉන්දියාප්ප තමයි අද හදාගන්නේ. ඉන්දියාප්ප වට්ටි වලට නම් මට බනින්න එපා. මොකද මට පම් වට්ටි තාම නැහැ. දැනට තියෙන්නේ ප්ලාස්ටික් වට්ටි.
මේ බලන්නකෝ කවුද ඇවිත් තියෙන්නේ කියලා. මෙයා බලන්නකෝ මොකද කරන්න කියලා. මෙයා ඇවිත් තියෙන්නේ කජු කන්න. මෙයා ඇත්තටම කජුවට හරිම පෙරේතයි. ගොඩාක් කල් ඉඳලා දැන් මෙයා අපේ ගෙදරට එනවා 6:00 වෙනකොට. සමහරලාට දවල්ටත් එනවා. ඇත්තටම අපි කජු ගොඩක් ගෙනත් තියාගන්නේ මෙයා හින්දා තමයි. මම ඕගොල්ලන්ට කිව්වනේ වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා. මං එහෙම කිව්වේ මෙන්න මේ හේතුව නිසා තමයි. මං දැන් කතාව නතර කරන්නම්. ඔයගොල්ලෝ බලන්නකෝ මෙයා මොකද කරන්නේ කියලා. අපේ යාළුවා කොහොමද කියලා මට කමෙන්ට් එකකින් කියාගෙන යන්නකෝ බලන්න ඕගොල්ලෝ හැමෝම. මෙයාගේ වැඩත් එක්කම මම ඉන්දියාප ටිකත් හදලා ලෑස්ති කරලා ඉවරයි. ඒ එක්කම මට මෙහි ඉන්න අක්කා කෙනෙකුයි අයියා කෙනෙකුයි මතක් වුණා. ඒ දෙන්නටත් එක්ක තමයි මම අද ඉන්දියාප හදාගත්තේ. මේ බොක්ස් එකේ තියෙන්නේ දෙන්නගේ පංගුව. මං ඉන්දියාප කන්න පරිප්පු හොදකොත් මේ ගමන්ම හදාගත්තා. මොකද ඉන්දියාප වලට ගොඩක් හොදි ඕන නිසා. අද මම මුළු දවසම ඔයගොල්ලොත් එක්ක හිටියානේ. දැන් යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ. මේ වීඩියෝ එක හොඳයි නම් මට ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්නකෝ. අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.